වෙල්කම් එවරියන්. ඔයාලා මේක තුලා ඉන්නේ සඳරැස් ටෙක් එකටම YouTube channel එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝෙන් ගිහලා තියෙන්නේ WhatsApp එකට AIත් එක්ක එකතු වෙලා ආපු සුපිරි අප්ඩේට්ස් පහක්. ඉතින් වීඩියෝ එකට කලින් මතක් කරනවා වීඩියෝ එක ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි guys, ඉතින් මේ අප්ඩේට් ටික ඔයාගේ WhatsApp එකේ පෙන්නන්න නම් ඔයා WhatsApp එක අප්ඩේට් කරගෙන තියෙන්න ඕන. ඉතින් මේකට ඔයාගේ Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා WhatsApp එකට අප්ඩේට් එකක් තියෙනවා නම් මේ අප්ඩේට් එක ඉස්සලම දීලා WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනි. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි දැන් ගිහිල්ලා බලමු මොනවාද මේ WhatsApp එකට ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට්ස් පහ කියලා. හරි guys, ඉතින් අපිට මෙන්න මේ පළවෙනි AI අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ අපේ ස්ටේටස් වලට. ඉතින් අපිට AI වලින් images generate කරලා ස්ටේටස් දාන්න හැකියාව WhatsApp එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේකට අපි ඉස්සෙල්ලා මෙන්න මෙතන අප්ඩේට්ස් කියන එකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන add status කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම AI images කියලා option එකක් දීලා තියෙනවා. ඉතින් මෙතනට ගියාට පස්සේ WhatsApp එකෙන්ම ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට මෙතන images ටිකක් generate කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මෙන්න මෙතන යට describe an image කියන තැනට ගිහිල්ලා ඔයාට prompt එකක් එහෙම නැත්නම් ඔයාට ඕන image එක මොකක්ද කියලා මේකට කියලා ඉවරලා අපිට generate කරගන්න පුළුවන්. ඉතින් මම දැන් උදාහරණයක් විදිහට මෙතන එකක් දීලා පෙන්නන්නම්. මම දෙන්නම් a boy with PC setup කියලා දීලා මම මේක මේ විදිහට send කරන්න. හරි, ඊට පස්සේ මේ විදිහට AI වලින් මෙතන image එකක් generate කරන්න පටන් ගන්නවා. අපි බලමු image එක generate වුණාම කොයි විදිහට තියෙද කියලා. හරි guys, ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට AI වලින් images එකක් නෙමෙයි images 4ක්ම generate කරලා දුන්නා. ඔයගොල්ලොන්ට පුළුවන් මෙතනින් කැමති එකක් මේ විදිහට ස්ටේටස් දාන්න. ඒ වගේම මෙතනින් මෙන්න මේ make changes කියන එක දීලා ඔයගොල්ලොන්ට ඕන නම් මෙන්න මේක ඇනිමේෂන් එකක් විදිහට හදාගන්න උනත් පුළුවන්. ඉතින් අපි බලමු මේක ඇනිමේෂන් එකක් විදිහට මම දැන් හදාගන්න දුන්නා. ඇනිමේෂන් එකක් වුණාම කොහොමද මෙන්න මේක පෙන්වන්නේ කියලා. හරි, ඔයගොල්ලොන්ට දැන් පේනවා අර තිබ්බ ඉමේජ් එක ඇනිමේෂන් එකක් විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේක මෙතනින් මේ හරි මාක් එක දීලා මෙන්න මේ විදිහට ස්ටේටස් වලට සෙන්ඩ් කරගන්න පුළුවන්. හරි guys, ඉතින් අපේ දෙවෙනි සෙටින් එක එහෙම නැත්නම් දෙවෙනි අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ WhatsApp එකේ ප්‍රොෆයිල් එකට. ඉතින් මම මේකට මුලින්ම සෙටින් වලට යනවා. ගිහිල්ලා මගේ ප්‍රොෆයිල් එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ විදිහට ප්‍රොෆයිල් ෆොටෝ එක එඩිට් කරගන්න තැනට ගියාම ඔයගොල්ලන්ට පහළින්ම පේනවා මෙන්න මේ විදිහට create AI image කියලා අලුතෙන්ම ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකට මේ විදිහට යනවා. ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනදිත් මේ Meta AI එකෙන් ඔයාලට මෙන්න මේ වගේ ලස්සන images ටිකක් මෙතන generate කරලා තියෙනවා profile photo එක විදිහට දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේවා set නැත්තම් අර වගේම මෙතනින් ඔයගොල්ලන්ට මෙයාට කියලා image එක generate කරගන්න පුළුවන්. ඉතින් මම දැන් image එකක් මෙතනදී generate කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කරා වගේම. මම මේ විදිහට නිකන් image එක generate කරන්න මෙයාට කිව්වා මිනිහෙක් ටවුන් එකක ඉන්නවා වගේ image එක generate කරන්න කියලා. හරි, මෙයා image එක generate කරන ගමන් ඉන්නේ. හරි, ඔයගොල්ලන්ට පේනවා දැන් මෙයා මෙන්න මේ විදිහට අපිට images 4ක්ම generate කරලා දුන්නා. ඔයාට පුළුවන් මෙතනින් මේක මෙන්න මේ හරිය දීලා ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක විදිහට සෙට් කරගන්න. හරි guys, අපේ තුන්වෙනි අප්ඩේට් එක, තුන්වෙනි AI අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ අපේ WhatsApp එකේ chat වලට. ඉතින් අපිට AI වලින් chat theme එක වෙනස් කරගන්න හැකියාව දීලා තියෙනවා. අපි මේකට මුලින්ම අපේ setting වලට යන්න ඕන. setting වලට ගිහිල්ලා මෙන්න මෙතන chats වලට යන්න ඕන. chats වලට ආවට පස්සේ ඔයගොල්ලන්ට උඩින්ම බලා ගන්න පුළුවන්
චැට් තීම් තියෙනවා මේකට මේ විදිහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන create with AI කියලා අලුත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට WhatsApp එකෙන්ම මෙන්න මේ විදිහට ඉමේජස් ටිකක් මෙතන ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් මෙතනින් මේකක් සෙට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙතනදී ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී ඉමේජ් එකක් ජෙනරේට් කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි මේ විදිහට මම දුන්නා නිකන් ඉමේජ් එක ජෙනරේට් කරන්න කියලා සමනලේ මලක් එක්ක ඉන්නවා කියලා. හරි අපි බලමු කොහොමද ඉමේජ් එක මෙයා ජෙනරේට් කරන්න කියලා. හරි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ලස්සන ඉමේජස් 4ක් ජෙනරේට් කරලා දුන්නා අපිට chat theme එක විදිහට set කරගන්න පුළුවන් වෙන්න. හරි ඔයගොල්ලන්ට මේක මෙන්න මෙතන මේ හරි මාක් එක දීලා මේක මෙතනින් ඕන නම් මේ විදිහට adjust කරගෙන opacity එකත් මෙතනින් එහෙම කරගෙන මෙතනින් මෙන්න මේ set කියන එක දුන්නම මේක ඔයගොල්ලෝගේ chat එකේ theme එක විදිහට set වෙනවා. ඉතින් අපි බලමු මේක chat එකේ theme එක විදිහට set වෙනවද කියලා chat එකකට ගිහිල්ලා. හරි මේ විදිහට මම chat එකකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ chat theme එකට මෙන්න මේ වගේ ලස්සනට අපි generate කරගත්ත image එක set වෙලා තියෙනවා. හරි guys අපිට ඊළඟට දීලා තියෙන අප්ඩේට් එක තමයි ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ Meta AI එක මෙන්න මෙතන මේ රවුමක් වගේ තියෙන එක. ඉතින් මේකට කලින් සිංහල සපෝට් කරේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේ අප්ඩේට් එකෙන් මෙන්න මේකට සිංහල ලැන්ග්වේජ් එක සපෝට් කරන විදිහට අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඇත්තටම මේක සිංහල ලැන්ග්වේජ් එක සපෝට් කරනවද කියලා. මම මේකට නිකන් මෙන්න මේ විදිහට hi කියලා දාන්නම්. හරි මේ විදිහට මම hi කියලා දාගත්තා. හරි දාගත්තට පස්සේ එයා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට සිංහලෙන් hi කොහොමද කියලා රිප්ලයි කරා. ඉතින් මේක තමයි අදගෙන ආපු ඊළඟ AI අප්ඩේට් එක. ඉතින් හරි guys අපේ ඊළඟ අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ අපේ calls වලට. මේ විදිහට මම යනවා calls වලට. ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ keypad කියලා අලුතෙන් ඔප්ෂන් එකක් මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ WhatsApp list එකේ නැති save නැති කෙනෙක්ට call එකක් ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ keypad කියන එක දීලා ඒ number එක මෙතන type කරලා ඉවරලා මෙන්න මේ call button එක එබුවට පස්සේ ඔයාගේ list එකේ save නැති කෙනෙක්ට උනත් ඔයාට call එකක් ගන්න පුළුවන් මෙන්න මේ option එක හරහා. හරි guys ඉතින් ඔය අප්ඩේට් පහ තමයි අද මේ වීඩියෝ එකෙන් ගන්න මං හිතුවේ. ඉතින් මේ වගේ කීයක් ඔයා දැනගෙන හිටියද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම වීඩියෝ එක යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ආයෙත් මතක් කරනවා වීඩියෝ ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හරි guys එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.